අද මම පොඩ්ඩක් කියන්නම් මේ අලි සම්පත ගැන. අලි සම්පතට කරන විනාශය ගැන. විශේෂයෙන්ම මේ අලි ඉන්න ප්‍රදේශ. මේ ගොඩක් ආරණ්‍ය සේනාසනවල එක එක ප්‍රදේශවල මම ඉඳලා තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, එතකොට ඔය අම්පාර පැත්තට වෙන්නේ. මේ හැම තැනකම මම දැකපු දේ තමයි මේ අලි ගහණය වැඩි වනාන්තරවල. ඒ වනාන්තර අලි හිටපු ප්‍රදේශ මිනිස්සු ගිහිල්ලා හේන් කරනවා. ඒකේ ප්‍රමිතියක් නැහැ. ඕන කෙනෙකුට කැලේ එලි කරනවා, ගිනි තියනවා, හේනක් කරනවා. ඊට පස්සේ ඒ අවටින් පොඩියට ගෙයක් හදා ගන්නවා. දැන් ගෙවල් හදලා ඒ කැලෑ ඇතුලේ ගම්මාන බවට පත් වෙලා. දැන් කැලෑවල් නැහැ. ඒතකොට අලි ජීවත් වුණු කැලෑව අලියට අහිමි වෙලා තියෙනවා. ඊට පස්සේ අලියා එන්න ඕන වැවට වතුර ටිකක් බොන්න, නාගන්න, වැවේ බැහැලා ඉන්න. මේ සත්තුන්ටත් ඉස්සර ඉඳන් ඒ සත්තු කැමති වතුරේ බැහැලා ඉන්න. එතකොට ඒ එන පාරේ තමයි කොමඩු වගාවල් දාලා තියෙනවා, බඩේරු වගාවල් දාලා තියෙනවා, ගොවිතැන් කරලා තියෙනවා, ගෙවල් හදලා තියෙනවා. එතකොට මේ අලි පැටවුත් එක්ක ඉන්න අලි රංචුවට අර වැවට එන්න විදියක් නැහැ. ඒ එන මාර්ගය සම්පූර්ණයෙන්ම වහලා ඈතින් එනකොට වෙඩි තියනවා එක කොටසක්. තව කොටසක් අර අලි වෙඩි දානවා. තව කොටසක් ඉන්නවා අර කොමඩු ගෙඩි ඇතුළට එහෙම හක්ක පටස් කියලා බෝම්බ වගේ දාලා අර පොඩි අලි පැටවු හපපුවාම අලි පැටවුන්ගේ ඔක්කොම හක්ක ඔළුව ඔක්කොම පිපිරිලා මැරලා යනවා. ඉතින් එතකොට කාගේද මේ වරද? මේ අහිංසක සත්තු Taman ඉස්සර ඉඳලා වැවට ආපු එක, ඒ ආහාර ගත්ත විදිය, සත්තු ජීවත් වුණු තැන තමයි මේ මිනිස්සු ගිහිල්ලා එලි කරලා Tamanට හිතුමතේට හේන් කරලා තියෙන්නේ. මේකේ නියාමනයක් නැහැ. මේ රජයවල් විසින් කරන මේ රජය හෝ පෞගේ රජවල් හෝ කිසිම රජයකින් මේකට නිසි ප්‍රතිපත්තියක් නියාමනයක් සකස් කරලා නැහැ. ඒතර අලි කොරිඩෝ හදනවා කියලා කිව්වා. ඒ අලි කොරිඩෝ කියලා කිව්වට ඒවා නිසියාකාරව වෙන්නේ නැහැ. ඒ අතරතුරත් වගාවල් දානවා. එතකොට මේ අලියට වතුර බොන්න වැවට එන්න විදිහක් නැහැ. එතකොට මේ අලියෝ යම්කිසි ආකාරයක පිළිවෙලට කරගෙන ගියපු ගමන් මාර්ගය වහලා දාලා හැමතැනින්ම වෙඩි තියනවා. එතකොට මේ අලිය ඔක්කොම කන්ෆියුස් වෙලා හැමතැනම එහෙ ඇවිදිනවා. දැන් ඊයේ පෙරේද අර සිද්ධිය දැක්කත් අලියෙක්ව වට කරලා ගිනි තියනවා. ඉතින් ඕවා තමයි මේ රටට තියෙන ශාප. ආයි වෙන 4 වරන් දෙවියෝ ඉන්නවද කියලා අහනවා. 33 කෝටියක් දෙවියෝ ඉන්නවද කියලා අහනවා. වන්නලිසායේ තියෙනවා, දලදා මාලිගාව තියෙනවා, ජයසිරිමා බෝධිය තියෙනවා. කෝ බේරගත්තද? බේරගන්න බෑ. මොකද ඔය විශේෂයෙන් අනුරාධපුරේ ඔය කරන ජරා වැඩ ටික ඔක්කොම වෙන අනුරාධපුරේ කියන. අර මිහින්තලේ පන්දන් වලින් අලියව පුච්චලා පණ පිටින් මරලා දාන්නේ. ඒතකොට මිහින්තලේ ප්‍රසිද්ධ දෙයක් තමයි මිහින්තලේ පූජා භූමියේ ඉන්න මුවරංචුවේ මුව අඩු වෙනවා. බොන ගමන් බයිට් එක මදි වුණොත් එහෙම ගිහිල්ලා මුවෙක් කරන් එන්නේ මුවරංචුවේ. මිනිස්සුන්ගේ එහෙම දහමක් සද්ධාාවක් නැහැ. ඒක නිසා මේ අපිට දෙවිවරුන්ගෙන් හෝ කිසිම බලවේගයකින් හෝ අපිට උදව් ලැබෙයි කියලා කියන්න බෑ. දැන් මේ වෙනකොට නායකයා මේ රට පැලුණා. ඊළඟට භූමිකම්පාවක් එන්න පුළුවන්. භූමිකම්පාවෙන් මේ ඔක්කොම විනාශ වෙලා යන්න පුළුවන්. මොකද එච්චරකට මේ මිනිස්සු පව් කරනවා. පූජා භූමියෙන් ඒක රහසක් නෙමෙයි, ප්‍රසිද්ධ දෙයක්. ඔය මිහින්තලේ අනුරාධපුර පැත්තේ කට්ටිය දන්නවා. පූජා භූමියේ මුව අඩු වෙනවා. ඒ මුව අඩු කරන්නේ කවුද කියන්නත් මිනිස්සු දන්නවා. ඉතින් ඒක මං හිතන්නේ ඔය ළඟදී අර කපුවගේ ෆ්‍රිජ් එකෙන් හම්බුණා. ඒ වගේ පන්සල හා සම්බන්ධව ඉන්න බොහෝ දෙනෙක් මේවට සම්බන්ධයි මේ මුව අඩු වෙන එකට. ඒ වගේම තමයි මේ අලි විනාශේ, අලි පැටවුන්ට හක්කපටස් තියෙන එක. ඒ වගේම මේ ට්‍රේන් වලට සතියකට සැරයක් අලි ගැටෙනවා. ඉතින් මේ විනාශ වෙලා යනවා. දැන් අලි 7 දෙනෙක් 8 දෙනෙක් මරුණා කියන එක අපිට මතක නැහැ. ඒකට අර ගල්ගමුව පැත්තේ අලි රංචුවක් පාර මාරු වෙන එකේ අලි පැටවුනුත් එක්ක එක වෙලාවකට විතර වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඉතින් ওই ට්‍රේන් එක එන වෙලාවට අලි රංචුව මාරු වෙනවා රාත්‍රී කාලේ. එතකොට ඕවට දියුණු තාක්ෂණික ක්‍රම, ඔය GPS ක්‍රම, මේ දේවල් භාවිතා කරලා මේ අලින් ඉන්න තැන් මොනවද කියලා බලාගෙන ට්‍රේන් එකයි අලියයි අතර සම්බන්ධතාවයේ රේඩාර් සිස්ටම් එකක් වගේ ඉතින් කොච්චර දියුණු තාක්ෂණික ක්‍රම තියෙනවද? මේ කිසිම දෙයක් නැහැ. රතියකට දෙයකට සැරයක් අලියෙක් දෙන්නෙන් මැරෙනකොට අපි පෝස්ට් දානවා, Facebook එකේ දානවා, සංවේගය ප්‍රකාශ කරනවා. ආයෙ මතක නැහැ. ඉතින් ඒ වගේ කරන කර්ම තමයි අපි කරන මේ
මිනිස්සු විසින් කරන නරක ප්‍රතිපාකවල ඒව තමයි මේ පස්වලට යට වෙලා පෞල් පිටින් විනාශුනේ. උන් හිරිතන් නැති උනේ. විනාශ වෙලා ගියේ තමන් පෙර කරපු රැස් කරපු කර්ම තමයි. ඒ කරපු දේවල් තමයි පෞල් පිටින් පොදුවේ විනාශ වෙලා යන්නේ. දැන් ඔය අලියා පුච්චන්න පණ පිටින් අලියා පුච්චන්න සම්බන්ධ වුණු සියලු දෙනාම දවසක විපාක තියෙනවා. විපාක නැතුව නෙමෙයි. මේ භවයේ හෝ ඊළඟ භවයකදී නිවන් දකින්නතුරු මේ කරන පව්වල විපාක තියෙනවා. මේ පව මොකද්ද කියන එකේ බය මිනිස්සු දන්නේ නැති හින්දා තමයි ඔය වගේ කාලකන්ණි විදියට පව් කරන්නේ. ඉතින් මේ අලි සම්පත රැක ගන්න එකට විධිමත් වැඩපිළිවෙලක් මීට වඩා තියෙන්න ඕන. විශේෂයෙන් ඒ සංවිධානවල කට්ටිය යන්න ඕන ගම්මාන වලට ගිහිල්ලා බලන්න ඕන මේ ගම්මාන විනාශ ගම්මාන හදලා තියෙනවා කැලෑවල් එලි කරලා. හේන් ගොවිතැන් වල නියාමනයක් නැහැ ප්‍රතිපත්තියක් නැහැ. Tamanට හිතුණු තැන හේනක් කරනවා. එතකොට මේ අලින්ට වතුර බොන්න එන්න මේ වැවට එන්න විදිහක් නැහැ. අලින්ට කන්න කෑම ප්‍රමාණවත් නැහැ. කැලෑව පොඩි. එතකොට මේ සත්තු කොහොමද ජීවත් වෙන්නේ? අපි සත්තුන්ගේ තැන් වලට ගිහිල්ලා ඒ සත්තුන් අපි ගාවට එනවා කියලා ඒ සත්තුන්ට වෙඩි තියනවා. දලගන්න කොච්චර වෙඩි තියනවද? ඔය කැලෑවල් අතුරේ කොච්චර ඇතුන් මරලා තියනවද? ඒ දේවල් හරියට පරීක්ෂණය කරලා බලලා මේකේ මොකක් හරි නියාමනයක් ඇති කරන්න ඕන. නැත්තම් මේ අලි සම්පත මොකෙක් හරි අලියෙක් දෙන්නේ තුන් දෙනෙක් කෝච්චියට අහු වෙනකොට කියනවා මේ අපරාධي අලි මරුණා කියලා. ආයෙ මතක නැහැ. ආයෙ සතියකින් ආයෙම. එතකොට දැන් ප්‍රධාන වශයෙන් මේ අලි සම්පත නැති වීගෙන වද වීගෙන යන තැනකට ඇවිල්ලා. ඒ තැනටමපත් වෙලා ඉවරයි. ඉතින් අහිංසක සත්තු, ඒ සත්තු අපිට හානි කරන්න දෙන්නේ නැහැ. අපේ මිනිස්සුම තමයි ගිහිල්ලා ඒ සත්තු ASCII ගෙවල් හදාගෙන හේන් කරගෙන ඒ සත්තුන්ට හැරෙන්නවත් විදියක් නැති තත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මිනිස්සුන්ගේ තියෙන මේ ක්‍රූරත්වය. සතෙක් ගංවදුනා කියලා. ඒ මිහින්තලේ පැත්තේ වුණත් අර මහ කනදරාව වැවෙන් යන ඒ වතුර ටික ඒ වතුර බොණ්ඩ ඒ වගේ තැන් වලට තමයි ඔය කැලේ ඉඳන් එන්නේ. එතකොට මේ මිනිස්සු එකතු වෙලා ගිහිල්ලා ඒ අලියව ගිනි තියනවා පණ පිටින්. නිකන් නෙවෙයි ලාම්පුතල් එහෙමත් ගහන්න නැතිනේ. දාලා ගිනි තිබ්බහම අලියා පිච්චිලා මැරෙනවා පණ පිටි. ඉතින් ඕවා තමයි ශාප. මේ දේවල් මේ ශාප තමයි මේ විශ්වයට මුසු වෙන්නේ. විශ්වයට මුසු වෙලා ඒ ශාප තමයි මේ මිනිස්සුන්ටම අනිත් පැත්තට කරකිලා එන්නේ. ඉතින් ඒ නිසා මේ අලි සම්පත රැකගන්න සංවිධානය වෙන කට්ටිය වුණත් ඒ ප්‍රදේශ වලට ගිහිල්ලා ඇත්ත తත්වය දැකලා ඒකට මොකක් හරි නියාමනයක් කරන්න උත්සාහ කරනවා නම් හොඳයි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.